අයිබෝන් දරුවනේ මේ වීඩියෝ එකේ අපි කතා කරනවා නිර්මාණ පාඩමේ එන වෘත්ත රටා තුනක්. පරිවෘත්තය, අන්තර්වෘත්තය සහ බහිර්වෘත්තය. අපිට පරිවෘත්තය නිර්මාණය කරන්න කිව්වොත් දරුවනේ ගොඩක් වෙලාවට කරන්න තියෙන වැඩේ තමයි අපිට ත්‍රිකෝණයක් නිර්මාණය කරාට පස්සේ ඒ ත්‍රිකෝණේ පාද දෙකක් BC පාදය හෝ AB පාදය හෝ AC පාදය ත්‍රිකෝණයේ පාද දෙකක් ලම්බ සමච්ඡේද කරා. ලම්බ සමච්ඡේදය නිර්මාණය කරන විදිහ මම කලින් වීඩියෝ දැම්මා. එතකොට මේ ලම්බ සමච්ඡේදයක් නිර්මාණය කරාම ඔයාට මේ ලම්බ සමච්ඡේදක දෙකක් කැපෙන තැනක් ලැබෙනවා. ඒක ඔයා කේන්ද්‍රය ලෙස, ඒ කියන්නේ වෘත්තීය කේන්ද්‍රය ලෙස, පරිකේන්ද්‍රය ලෙස භාවිතා කරලා ඔබට ඒ කේන්ද්‍රයේ සිට C හෝ B ලක්ෂය හෝ A ලක්ෂයට තියෙන දුර. ඒතර ඇත්තටම මෙතෙන් දැන් තියෙන දුරවල් තුනම සමානයි දරුවනේ. මේ ලක්ෂය ඕනම් OC දුරත්, OB දුරත්, OA දුරත් සමානයි. ඔබ ලස්සනට නිර්මාණයක් කරොත් මෙතෙන් දැන් මේ දුර අරගෙන ඒතර ඒක අනිවාර්යෙන් අරයක් වෙනවා. ඔබට ලස්සනට මෙන්න මේ වගේ වෘත්තයක් නිර්මාණය කරගන්න පුළුවන්. එම ලක්ෂ 3 හරහාම ගමන් කරනවා. අපි එවැනි වෘත්තයකට කියනවා පරිවෘත්තයක් නිර්මාණය කරා කියලා. ඒ වගේම අන්තර්වෘත්තයේදී කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා. පරිවෘත්තයේ ඔබ මතක තියාගන්න මේක මෙන්න මේ ආකාරයට පරිණම් පාද කියලා මතක තියාගන්නකෝ. පරිවෘත්තය නිර්මාණය කරන්න අවශ්‍ය නම් පාද දෙකක් කඩන්න. එකක් කඩලා මදි, දෙකක් කඩන්න. අන්තර්වෘත්තයේදී අන්තර් නිසා ඇතුලේ කියන කතාව තුළ ඇතුලේ කෝණ දෙකක් කඩන්න. පරිණම් පාද දෙකක් කඩනවා. අන්තර්වෘත්තය තුළ ඇතුලේ කෝණ දෙකක් කඩනවා. ඒ කියන්නේ ඇතුලේ කෝණ දෙකක් සමච්ඡේද කරනවා. මෙන්න මේ ආකාරයට කෝණ දෙකක් සමච්ඡේදනය කරනවා. ඒ ලැබෙන කේන්ද්‍රය අන්තර්වෘත්තයේ කේන්ද්‍රය ලෙස සලකනවා. හැබැයි මෙතෙන්දි විශේෂ තව නිර්මාණයක් කරන්න ඕන. අරය හොයාගන්න. ඒ කියන්නේ වෘත්තයේ අරය නිර්මාණය කිරීම සඳහා අනිවාර්යෙන් මෙන්න මේ ලක්ෂ්‍ය ඕනම් O සිට මේ ඕනෑම රේඛාවකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරන්න ඕන. ඒතර ඔබට නිර්මාණ පාඩේ මම මේක විශේෂ අවධානයක් යොමු කරා. O සිට දෙන ලද රේඛාවකට ලම්බ සමච්ඡේදකයක්. ඒතර මෙතන අපි උන්චිල්ලාවක් වගේ ලම්බයක් ඇඳ ගන්නවා. ඔබට මතක ඇති උන්චිල්ලා කියන කාරණාව. ඒ ලම්බය තමයි ඔබට මේ අන්තර්වෘත්තයේ ආරය නිර්මාණය කරන්න. ඒතර මේ ඉඳන් තියෙන දුර අරගෙන ඔබ ලස්සනට මෙන්න මේ වගේ රවුමක් ඇඳ ගන්න පුළුවන්. ඒ රවුමේ විශේෂත්වය තමයි මේ පාද තුනම ස්පර්ශ වන ආකාරයට ගමන් කරනවා. පාද කපන්න බෑ දරුවනේ. ඒ වගේම පාද ගෑවෙන්නේ නැතුව යන්නත් බෑ රවුම. අනිවාර්යෙන් පාද තුනම ගෑවෙන විදිහට ස්පර්ශ වන ආකාරයට නිර්මාණය කරන්න ඕන. අන්තර්වෘත්ත නිර්මාණයේදී ඇතුලේ තියෙන කෝණ දෙක සමච්ඡේද කරනවා. ඒ වගේම ඒ රේඛා දෙක හමු වන තැන කේන්ද්‍ර ලෙසගෙන පිටත ලක්ෂයකට පිටත රේඛාව ලම්බයක් නිර්මාණය කරනවා. ඒ දුර අරය ලෙසගෙන අපි අන්තර්වෘත්තය නිර්මාණය කරනවා. ඊළඟට ගොඩක් වෙලාවට එන්න පුළුවන් අවස්ථාවක් විදිහට සලකනවා බහිර්වෘත්තය. ඔබට පේනවා මේ ත්‍රිකෝණයේ පැත්තක තියෙන්නේ. ඒ වගේම වෘත්තයේ තියෙන තවත් පැත්තක. ඒතර මේ නිර්මාණය තුළ ගොඩක් වෙලාවට මෙන්න මේ කොටස මේ නිර්මාණය තුළ මෙන්න මේ කොටස ත්‍රිකෝණ කොටස නැතිව ඔබට මෙන්න මේ කොටස විතරක් ලැබෙන්න පුළුවන්. ඒතර මේ වගේ නිර්මාණයක් තුළ ඔබට කිව්වොත් මෙන්න මේ රේඛාවයි මේ රේඛාවයි ගෑවෙන විදිහට වෘත්තයක් නිර්මාණය කරන්න කිව්වොත් අනිවාර්යෙන් ඒ කියන්නේ බහිර්වෘත්තයක් නිර්මාණය කරන රටාව. ඒතර මෙතන ඔබට පේනවා මෙන්න මේ කෝණ සමච්ඡේදනය කරන්න ඕන. ඒ වගේම මෙතන කෝණ සමච්ඡේදනය කරන්න ඕන. ඇත්තට මෙතන තියෙන්නේ කෝණ දෙකයි. බහිර්වෘත්තයේදී පිටතින් පේන්නේ කෝණ දෙකයි. ඒ කෝණ දෙකම සමච්ඡේද කරලා කේන්ද්‍රය හොයාගන්නවා. ඒ කේන්ද්‍රයේ ඉඳන් නැවත මේ පාද තුනෙන් කැමැති පාදයකට ලම්බයක් නිර්මාණය කරනවා. ඒකත් නිර්මාණය කරන්න අපි මෙන්න මෙතන නිර්මාණය කරපු ලම්බයමයි. පිටත ලක්ෂ්‍යයක සිට දෙන ලද රේඛා ලම්බය. අපි ඒක කෙටියෙන් කියන උන්චිල්ලාව කියලා. අපේ භාෂාවට අනුව ඒ ලම්බේ නිර්මාණය කරලා ඔබ මෙන්න මේ වෘත්තය නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ත්‍රිකෝණය සම්පූර්ණයෙන් නිර්මාණය කරන්න දීලා එතකොට ඔබ අනිවාර්යෙන් AB පාදයේ දික් කරලා බාහිර කෝණ දෙකක් නිර්මාණය කරගන්න ඕන. ඒ බාහිර කෝණ දෙක තමයි ඔබ සමච්ඡේදනය කරන්නේ. ඒ නිසා මතක තියාගන්න නිර්මාණ පාඩම තුළ ඔබට මේ වගේ වෘත්ත රටා එන්න පුළුවන්. පරිවෘත්තය පාද දෙකක් ලම්බ සමච්ඡේදනය කිරීමෙන් නිර්මාණය කරනවා. අන්තර්වෘත්තය ඇතුලේ කෝණ දෙකක් සමච්ඡේදනය කරලා පිටත ලක්ෂයකට ලම්බයක් අඳින පිටත රේඛාව ලම්බයක් අඳිනවා. ඒ වගේම බහිර්වෘත්තය ත්‍රිකෝණික බාහිර කෝණ දෙකක් සමච්ඡේදනය කරලා එම රේඛා දෙක හමුවන ලක්ෂයේ සිට දෙන ලද පාදයකට ලම්බයක් නිර්මාණය කරලා
බාහිර වෘත්තය අඳිනවා. මම හිතනවා මේ වෘත්ත රටා තුනත් ඔබට දැන් මතක් වෙයි. ඔබට විභාගයට අනිවාර්යෙන් මේක ලොකු ශක්තියක් වෙන බව නම් විශ්වාසයි දරුවනේ. මොකද අපි මේ සියලු පාඩම් කරලා තියෙනවා. ඒ වගේම නිර්මාණ ඇඳලා තියෙනවා. ඔබට තියෙන්නේ මේ වීඩියෝ ටික බලලා ඒ පාඩම් සියල්ල මතක් කරගන්න විතරයි. ඒ නිසා මේ වීඩියෝ සියල්ල හැම දරුවෙක්ම බලන්න. මොකද ඔබට විභාගයට අනිවාර්යෙන් මේවා ඉතාමත්ම සජීවීව දකින්න පුළුවන් වෙයි. එහෙනම් අපේ සියලු දරුවන්ට බොහොමත්ම ස්තුතියි.